Good morning. Welcome back to my channel. ඉතින් ඔයාලට කොහමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඔන්න මම අද ඩේ ව්ලොග් එකක් අරගෙන තමයි ආවේ. ඉතින් අද ඉස්කෝලේ දවසක් පුතාලා දෙන්නට කෑම හදන ගමන් තමයි මේ ඉන්නේ. ඉස්කෝලේ යන දවසට නම් මම පාන්දර 5ට 5යි කාලට වගේ නැගිටිනවා. ඉතින් ඔන්න මම පෑන් කේක් ටිකක් හදාගන්න තමයි යන්නේ. ඒ අතරේ මල් ටිකක් කඩාගෙන ආවා බුදු පහන තියන්න. පෑන් කේක් හදන්න ඉතින් අපි හැමෝම දන්නවනේ. ඔය එහා පැත්තෙන් තව පොල් එකක් මම බදිනවා. ඒ බදින්නේ පොස්සට කළු පොල් මාළු එකකට. ඉතින් ඔන්න සීනි එක කැරමල් වුණාට පස්සේ මම ඒකට උතුරන වතුර දාලා ඊට පස්සේ මට අවශ්‍ය ප්‍රමාණයට සීනිත් දාලා සීනි ටික හොඳට දිය වෙනකම් මේ විදිහට කලවම් කරගත්තා. ඊට පස්සේ මේ දාන්නේ පොල් ටික දාලා ඉතින් හොඳට කලවම් කරගන්නවා. ඔන්න ඔහොම තමයි පැණි පොල් එක හදාගත්තේ. ඉතින් මේකට ගම්මිරිස් එනසාල් ඒ වගේ දේවල් දාන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් අපේ පුතාලා දෙන්න කැමති නෑ ඒ වගේ දේවල් හැපෙනකොට. අස බැලන්ස් වෙන්න මම ලුණු ටිකකුත් දාගන්නවා. ඒ අතරේ මම පහනක් තියාගන්නවා. ඉතින් උදේ පාන්දරම බුදු පහන තියලා ගෙදර දොරවල් ඇරලා ජනෙල් ඇරලා බලනකොට පුදුම සිරියාවන්තකමක් තියෙන්නේ ගෙදර. ඔන්න ඉතින් පෑන් කේක් එක හදන්න මම බැටර් එක හදාගන්නවා. පාන් පිටි වලට තමයි මේ කහ ටිකක් දාලා වතුර දාලා බැටර් එක මම හදාගන්නේ. ඉතින් මේක තෝසේක වගේ හදාගෙන පැණි පොල් ටික ඒකට දාලා පෑන් කේක් හදාගන්න ඉතින් අපි කවුරුත් දන්නවනේ. ඉතින් මම පුතාලා දෙන්නට බීලා යන්න එලකිරි හදාගත්තා. මම දැන් පිටිකිරි ගේන්නෙම නැහැ. වැඩේ තමයි උනේ. අපේ චූටි පුතාගේ ඉස්කෝලේ ගෲප් එකේ ඊයේ මැසේජ් එකක් දාලා තිබුණා. ටොනික් මොඩි 20කුයි මේ පාට පෙට්ටියකුයි ගේන්න කියලාද. ඊට පස්සේ ඒ මැසේජ් එකට යටි තව මැසේජ් කීපයක්ම ගියා මේ අසාලයෙන් පොත් වගේක් නැහැ කියලා දෙමව්පියෝ දාලා ටීචර් මැසේජ් දාලා. කොහොමරි මට ඒ මැසේජ් ඇස්සේ අර ටොනික් මොඩි 20 කතාව මතකුණා. හොඳ වෙලාවට උදේ යන්න ලෑස්ති වෙනා මම ගෲප් එක මම බලනවන්න දාන්නේ. ඒ බලද්දි තමයි මේ ටොනික් මොඩි 20 කතාව දැක්කේ. ඊට පස්සේ ඉතින් පාට පෙට්ටිය නම් ගෙදර තිබුණා. ටොනික් මෝඩි කොහෙන්ද උදේ පාන්දර. ඊට පස්සේ මතක් වුණා මගේ අක්කගේ ගෙදර පොඩි රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ යාට කතා කරගෙන කිව්වා එන්නක බලන්න ඇති බිම කියලා. මේ ඊට පස්සේ අක්කගේ දුවයි මමයි අපේ බබාලා දෙන්න අපි පස් දෙනාම කොන්ද නමාවකට ඉතින් උදේ පාන්දර ටොනික් මෝඩි හැව්වා ඔයලා යන්තම් 17ක් හොයාගත්තා. ඉතින් ඊට පස්සේ 17 යවුවා. තව කැලෙන්ඩරයක් ලොකු පුතාට ගේන්න කියලා තිබුණා. ඒකත් අක්කලා ගෙදර තිබිලා ඒකත් දුන්නා. ඊට පස්සේ පුතාලා දෙන්න ඉස්කෝලේ දාලා යන්න ඉතින් ඔන්න ආවා. ඉතින් කොළ වැටලා හරියට මොකද මේ දිගින් හුළඟ අතු ගන්න ඕනේ. දවල් ඩීවීඑස් නෑ තාම. මොකද මේ මම මේ කොස්සට කල්පෝල් මාළුවක් තමයි හදන්න හිතන්නේ. ඉතින් ඒක කරන්න මේ මම අර පෑන් කේක් හදන ගමන් මේකත් කරන්න කියලා හිතන් හිටියේ අර බඩිනේවා ටික බදලා. ඒක කරන්න හම්බුන්නේ නැහැ. මොකද අරක බලන්න මේක බලන්න දෙකක් බෑ. අරක කර වෙනවා මේ කල්පෝල් මාළුවේ මේ ඒ බඩින ටික. ඒ නිසා මම කිව්වා නැත්තුවා නැත්තම් පිටරස් වෙනවනේ. දැන් ඉතින් දවල්ට යන්නත් ඕනේ. මේ ඒ වගේම අතු ගන්නත් ඕනේ. පොඩි හොදන්න ඕනේ පෙරකට. ඉතින් මේ බලන්නකෝ මට අතු ගන්න බැරි වෙච්ච එක දවසට මාර කොළ ගොඩක් වැටිලා තියෙන්නේ. කවදාවත් අතුරු ගාලා නෑ වගේ තමයි මිදුල පේන්නේ. ඉතින් ඔක්කොටම කලින් කාලා ඉන්න ඕනේනේ. ඉතින් මම මටත් පෑන් කේක් දෙකක් හදාගෙන තේ එකක් හදාගෙන ඔන්න බිව්වා. ඉතින් ඇඳත් අස් කරගත්තා. ඊළඟට ඔන්න ඉතින් මිදුල අතු ගන්න ගියා මම. ටිකක් ලොකුයි අපේ මිදුල වටේටම තියෙනවා. ඉතින් ලොකු වෙලාවක් යනවා මේ ඔක්කොම අතු ගන්න ගියොත් නම් මං ඉතින් ඒ නිසා ඒක බෙදාගෙන තමයි තියෙන්නේ.
එක දවසකට එක කොටසක් අනිත් දවසට තව කොටසක් ඒ විදිහට. ඉතින් මම මිදුලේ වැඩක් කරනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ අධික ෂර්ට් එකයි මෙන්න මේ ග්ලව්ස් දෙකයි දාගන්නවා. මොකද මේ මෙහිට පැටෙන්නේ තද අවුවක්. ඉතින් ඒ අවුවේ හිටියොත් ඉතින් කර වෙනවා. ඒ නිසා ඉතින් අනිවාර්යෙන් මම මේ ෂර්ට් එක ඇඳ ගන්නවා. ඒ වගේම ග්ලව්ස් දෙක දාගන්නෙත් කර ගැට આવොත් එහෙම මට අමාරුයි ගෙදර අනිත් වැඩ කරගන්න. ඒ නිසා ඉතින් ග්ලව්ස් දෙකත් මං එදා ඉඳන් දානවා. ඉතින් ඒක දැන් පුරුද්දක් වෙලා මට. ඔන්න ඉතින් මම වැරන්ඩ එකත් ඒ විදිහටම අතුගා ගන්නවා. වැරන්ඩ එක කියලා නැහැ. ඉතින් වැරන්ඩ එකටත් එක්කම කොළ වැටලා තමයි තිබුණේ. උලඟ වැඩිනේ. දැන් ඉතින් කළු පොල් මාළු එක හදා ගන්න තමයි යන්නේ. මම මෙන්න මේ වගේ රන්වන් පාට වෙන්න බැදගත්ත පොල් ටික ග්‍රයින්ඩර් කප් එකට දාගත්තා. ඊළඟට ඉතින් හාල් ටික මම බැද ගන්නවා. කැකුළු හාල් හොදලා අරගෙන තේ හැන්දක් විතර මම දාලා බැද ගන්නවා. ඒකත් රන්වන් පාට වෙනකන්. ඊළඟට එනසාල් කරාම නැටි කුරුදු පොත්තක් ඒ ටිකත් මම බැද ගන්නවා. ලිප ඕෆ් කරලා භාජනයට අබ ටිකක් දාලා ඒකත් ටික වෙලාවකින් බාගත්තා. ඊළඟට කොස්සට ටික මම ප්‍රෙෂර් කුකර් එකේ තමයි තම්බන්නේ. අපේ ගෙදර ඉතින් කොස්සට කළු පොල් මාළුව කනකොට අර පොත්ත පිටින් උයන්නේ නැහැ. පොඩි අය කන්නේ නැති හින්දා පොතු ඇරලා තමයි යුවේ. ඔන්න තෙල් එකට මම සුදු ලුණු ටිකක් දාගෙන ඒක බැදෙනකොට ලුණු අම්මිරිස් රම්පේ කරපිංච දැම්මා. ඊළඟට කහ ඊළඟට උම්මලකඩ 3-5 කුඩු මිරිස් කුඩු ගම් මිරිස් කුඩු මේ හැම දෙයක්ම දාලා හොඳට කලවම් කරනවා. ඒ ටික බැදෙනකොට අර කොටාගත්ත ටිකක් දානවා. ඊට පස්සේ සියඹලායට 2-3කුත් මම දිය කරගෙන එකක් දාගත්තා. ඊට පස්සේ කොසර ටිකක් දාලා හොඳට කලවම් කරනවා. ඊට පස්සේ ඉතින් මේක වහලා තියලා මේ වතුර ගතිය හිඳෙනකොට මිටි කිරි ටිකක් දාලා ඒකත් හොඳට පැහෙන්න තියලා විනාඩි 10ක් විතර අඩු ගින්දරේ බා ගන්නවා. ඒ අතරේ මම කරවල ටිකකුත් තෙල් දාගත්තා. දැන් ඉතින් 12යි කාලයි වෙලාව චූටි පුතා එනවා. ඉතින් එයා එන්නේ ස්කූල් බස් එකේ. තාරපාරේ ඉඳන් අපේ ගෙදරට මීටර් 50ක් විතර ඇතුළට එන්න ඕනේ. අපේ ගෙදරට විතරයි මේ පාර තියෙන්නේ. ඉතින් මං චුට්ටක් ඉස්සරහට ගියා. ඉතින් එයා ඇවිල්ලා දැන් සපත්තු ගලවලා ඉතින් ගෙට එනවා. ඔන්න දැන් ඉතින් යුද්ධයේ ආරම්භය. ඉතින් ලොකු පුතා එනකොට 1:00 විතර වෙනවා. අපි ඉතින් කෑම කෑවා. මේ මගේ අක්කා දීපු පොලොස් කරියකුත් තියෙනවා. කාලි ඉවරලා එහෙම ඉතින් පුතාලා ඉස්කෝලේ ගෙනිච්ච ලන්ච් බොක්සස් එහෙම හොද ගන්නවා. ඉතින් එයාලා එක්කෙනෙක් බොක්සස් 2 ගානේ ගෙනියනවා. මොකද උදේට ඉස්කෝලෙන් කෑම දෙනවනේ. ඊට පස්සේ ඉතින් හෝම්වර්ක් එහෙම තියෙනවා බලලා කරනවා දෙන්නගෙම. ඉතින් චූටි පුතාට තමයි ගොඩක්ම වැඩ තියෙන්නේ. ඉස්කෝලේනුත් දෙනවා. එයා ක්ලාස් එකකටත් යනවා. ඉතින් ඒකෙනුත් වැඩ දෙනවා. ඉතින් ඒවා කරනවා. ඔන්න දැන් ඉතින් වැඩ ඉවර වෙලා චුට්ටක් එළිය සෙල්ලම් කරන්න යවුවා. ඉතින් පේනවනේ අර මං හිතන්නේ මෙයාට කියන්නේ තන්තිරියද කොහෙද? ඒ සතෙක් ඉතින් ඇවිල්ලා එයාගේ අතේ වහලා එයා ඉතින් එයා බල ඉන්නවා දෙන්නත් එක්ක. හෙට චූටි පුතාලා සිල් ගන්නවා. ඉතින් මම බීම බෝතලයක් තමයි බාරගත්තේ. ඊට පස්සේ ලොකු පුතාට ක්ලාස් තියෙනවා හෙට හවස. ඉතින් ඒකට බිස්කට් එකයි. ඉතින් සිල් ඇඳුම් අඳන්න යාමින් කටුත් ගහන්න එපා. ඒවයි වතුර එකකුයි මං අරගෙන ආව කඩේ ගිහින්.
ඉතින් මේ බලන්නකො අපේ කිටියා සැපට නිදාගෙන ඉන්නවා. මට හිතා ගන්න බෑ කොහොමද මේ නිදාගෙන ඉන්නේ කියලා. දැන් ඉතින් හවස 5 විතර වුණා. මං ඉතින් ගේ අතු ගාලා දැම්මා. ඉතින් රැට උයන්න ඕනෙත් නෑ. දවල් උයපු කෑම ඉතුරු වෙලා තියෙනවා. ඔන්න ඉතින් මම බුදු පහනක් තියාගත්තා. ඊට පස්සේ ඉතින් අපි වේලාසනෙම රැට කනවා. කොහමත් හවස 6 විතර වෙනකොට අපි කාලා ඉවරයි රැට. ඊට පස්සේ ඉතින් අපේ කිටීටයි අපේ සකීටයි කෑමක් දීලා මං ඉතින් ඉතුරු වෙලා තියෙන අනිත් භාජන ටිකත් හොදලා දානවා. ඔන්න ඉතින් ඉතුරු භාජන ටිකත් මං හොදලා දානවා. දැන් ඉතින් කුස්සිය වැඩ සේරම ඉවරයි. මම මේ පැන්ටි ටොප් එක ඔක්කොම මගේ රෙද්දක් තියෙනවා මේ කුස්සිය පැන්ටි ටොප් පිහදාන. මෙන්න මේ රතු පාට රෙද්ද. ඒකෙන් මුළු ඔක්කොම පිහදාලා තියෙන්නේ. ඉතින් ඉඳුල් මොනවත් නැහැ දැන් කුස්සියේ. මගේ ඔළුවට ඒක ලොකු නිදහසක්. ඉතින් දැන් පුතාලා දෙන්නත් නිදි. මටත් ඉතින් දැන් වොෂ් එකක් දාලා නිදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මගේ අද දවස ගත වුණේ. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මං ගිහින් එන්නම්. බයි.